කොළමිකී සිටියමේ ලකුණු වී මයුර සඳසින් වැනුණු කළුතර බහු විවිධත්වයකින් යුතු සංචාරක කලාපයක්. බුදුපා පහසින් පුදලද සමනල සිරසින් උපන් කළුගම් කොමලිය සිය සිඳු හිමි වැළඳගන්නේ කළුතරදී. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ කළුතර පිවිසුමේ එක් පසකින් වැඩහිඳින්නේ 1964 දී ඉදි වූ දැවැන්ත සෑරදුයි. අනෙක් පසින් වසර 2300ක් පැරණි දෙතිස් පළබෝධීන් වහන්සේ. මේ මග යනින්නෝ මොහොතක් රැඳී බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලබන්නේ සිය ගමනේ රැකවරණය ඉන් ප්‍රත්‍යක්ෂ වන නිසාවෙන්. නැගෙන හිරුගේ සිට බසින හිරු දක්වා දක්නට ඇතිදේ නම් කෙතරම්ද කළුතර. කළුතර සිට බෙන්තරට එන ඔබට බෙන්තර ගඟත් සුප්‍රසිද්ධ පැරණි පාලමත් හමුවේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ ඕනෑ එපාකම් සරකරලන්නටම කැපවුණු සොඳුරු නිකේතන රැසත් ගඟ දෙපස දැකගත හැකි. බෙන්තර ගඟේ බෝට්ටු සවාරියන් සහ ජල ක්‍රීඩාවන්හි යෙදෙන විදෙස් සංචාරකයන් මෙහි සුලභ දසුනක්. බෙන්තර ගඟේ ඉහළට ඇදෙන යාත්‍රකයා එහි ඇති ජෛව විවිධත්වයෙන් විස්මයට පත්වේ. එහි ඇති කඩොල් කැලේ මල් කඩොල්, පොන් කණ්ඩ හෙවත් රතු ගස්, කිරළ, මණ්ඩා ගස්, හීන් කඩොල්, කටුයිකිරි, මට්ටි කඩොල්, කුරකු කන් කොක් වැනි කඩොල් කුලේ සමාජිකයන් බොහෝමයි. කඩොල් කැලයට ඉහළ අහසේ අයිතිය කඩොල් කොකා, ඇලි කොකා, ගලුවියන් හා මූදුලිහිණියාටයි. මේ කඩොල් කැලයත් බෙන්තර ගඟත් සංචරණයට ප්‍රිය ඔබට මගහැරයා නොහැකි ගමනාන්තයක් වනවා නොඅනුමානයි. බෙන්තර ගංමෝයෙන් ඇරඹී බේරුවල ප්‍රදීපාගාරය දක්වා දිවෙන කිලෝමීටර 4ක් පමණ දුර ඇති මොරගල්ල වෙරළ තීරයයි මේ. මේ වැල්ල සංචාරකයන් අතර වඩාත් ප්‍රකට ගෝල්ඩන් මයිල් නමින්. පුලින තීරය පුළුල්ය, පිරිසුදුය, මුහුද නොගැඹුරුය, හිරු නොමසුරුය. වසර පුරාම රන් සැටැක්ම රිදී හිරු රැසින් නැහැවේ.
එන්න නිර්වත් දෙපයින් රන් සැතැක් මේ නිදහසේ ඇවිද යන්නට. වර්ෂ 1909දී ලාංකික පියෙකුට හා ඕලන්ද මවකට දාව උපත ලැබූ සිරුරින් මෙන්ම නිර්මාණශීලීත්වයෙන් දැවැන්තයෙකු වූ ඩේවිස් විලියම් ෆෙඩරික් බාවා අක්කර 5ක් පුරා පැතිරුණු බ්‍රීෆ් ගාඩන් නැමැති උද්‍යානයේ හා ඒ මැද පිහිටි අපූරු බංගලාවේ නිර්මාණකරුවායි. සර්ව ආගමික දැනුමින් පොහොසත් ඩේවිස් බාවා සිය නිර්මාණ සඳහා සම්ප්‍රදායික වාස්තු නිර්මාණ ආභාෂයන් මුසු කරන්නේ ඔහු තුළ පෞරාණික නිර්මාණ කෙරෙහි පැවති ඉමහත් ඇල්ම නිසාමයි. විධිමත් භූදර්ශන, උද්‍යාන අලංකරණය සහ වාස්තු විද්‍යාත්මක සැලසුම් පිළිබඳව අධ්‍යයනය කරන දෙස් විදෙස් විද්‍යාර්ථීන් අදත් ඩේවිස් බාවා තුළ පිහිටි නිර්මාණශීලී දැක්ම පිළිබඳව පුදුමයට පත්වනවා. බේරුවල නගරයේ සිට කිලෝමීටර 9ක් දුරින් පිහිටි කාලවිල ග්‍රාමයට පැමිණ මේ විස්මිත නිර්මාණය අත්විඳින්නට අමතක කරන්න එපා. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී චීනයේ සිට වැඩම කළ පාහියන් හිමියන් විසින් රචිත දේශාටන ග්‍රන්ථයේ අපූරු ලෙනක් පිළිබඳව සඳහන් වනවා. ඒ ලෙන විටක උන්වහන්සේගේ ලැබුම් ගිය වූ බවද පැවසෙන නිසා අද එය පාහියන් ලෙන නමින් හඳුන්වනවා. පාහියන් ලෙන පිහිටා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ප්‍රදේශයේ යටගම්පිටිය ග්‍රාමයේ. උසින් අඩි 150ක්ද පළලින් අඩි 175ක්ද දිගින් අඩි 282ක්ද වූ පාහියන් ලෙනෙහි මිනිසුන් 3000කට පමණ එකවර නොතෙමී සිටිය හැකියි. කාබන් 14 විද්‍යාත්මක කාලමාත්‍ර ක්‍රමය මගින් තහවුරු වූ අන්දමට මේ ලෙන වසර 37000ක් පැරණි මානව ජනාවාසයක්. මෙහි කරන ලද කැණීම්වලදී හමුවුණු ගොළුබෙලි කටු, ඌරුමියන්ගේ සහ මීමින්නන්ගේ ඇටකටු ආදි මානවයාගේ ආහාර රටාව කියා පානවා. විවිධ ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් යුතු ගල් ආයුධ ආදි මානවයන්ගේ අවිතාක්ෂණය පිළිබඳ නිහඬ සාක්ෂි සපයනවා. පාහියන් ලෙන වටා පරිසරය ඉතාමත් සුන්දරයි. ජෛව විවිධත්වයෙන්ද අනුනයි. අද වන විට බෞද්ධ විහාරස්ථානයකින් හා පිරිවෙනකින් සමන්විත වන මේ බිමේදී මධ්‍යතන නුවර යුගයට අයත් විදුසිතුවම්ද නිරීක්ෂණය කළ හැකියි. ඔබේ පැරණිම නෑයන් හමුවන්නට පාහියන් ලෙනට නෑගම් මෙන්න.
කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ලත්මඳුර මාර්ගයේ කිලෝමීටර 8ක් ගිය තැන හමුවන්නේ කිලින්කන්ද ගම. ආගන්තුක සත්කාරයෙන් පොහොසත් කිලින්කන්ද ගැමියාගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. ප්‍රදේශයටම ආවේනික සතුන්ගෙන් හා ශාකයන්ගෙන් සමන්විත කිලින්කන්ද වඩාත් ප්‍රකට මාකිලිය ඇල්ල නිසා. ජනප්‍රවාද හා ඇදහිලි ආකරයක් වන මාකිලිය ඇල්ල ඇසුරේ වසරක් පාසා භද්‍රකාලී මෑණියන් වෙනුවෙන් පූජා පැවැත්වෙනවා. එසේම වීදිය බණ්ඩාර සෙනෙවි ජල ස්නානය කළේ මාකිලිය ඇල්ලෙන් බව ගමේ පැරණියන් කියනවා. අඩි 30ක පමණ උසකින් ඇල්ලේ ඉහළ කොටසේ සිට බැලුව විට මීටර 300ක් පමණ දිගට තිබෙන ගංගාව පහසුවෙන් නැරඹිය හැකියි. කුකුලේ ගඟ උමන් ජල විදුලි බලාගාරය පිහිටා ඇත්තේ මේ සමීපයේ. මාකිලිය ඇල්ලත් ඒ ආශ්‍රිත පරිසරයක් ඒ සංචාරය අපූර්ව මතකයක් කරා. කටුනායක ගුවන් තොටුපළට ආසන්නව මීගමුව නගරය පිහිටා තිබෙනවා. දියඹට ගොස් එන සිය ගණන් රුවල් පොරු සංචාරක නිත්සිත සොරා ගන්නා මීගමු වෙරළටම ආවේනික දර්ශනයක්. යාළු මුහුදින් මාළු නිලන දීවරයන්ගේ දසුන මීගමු වෙරළේ පාළු මකනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතීන් එකිනෙකාගේ ආගම්, සංස්කෘතින් හා සම්ප්‍රදායන් කෙරෙහි දක්වන ගරුත්වය නිසාම මීගමු මීගමු. බ්‍රවුන්ස් බීච් සුන්දර දිගු වෙරළ කීරයක් නොඅඩුව සැපෙන සංචාරක සත්කාරයක්. මීගමු වෙරළට කැඳන්නේ විවේකයක් විනෝදයක්.
ගම්පහ නගරයේ සිට ගුවන්තොටුපළ මාර්ගය ඔස්සේ කිලෝමීටර 1.5ක් පමණ ගිය විට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ හෙවත් අස්ගිරිය මල්වත්ත හමු වනවා. මෙය විශාලත්වයෙන් හෙක්ටයාර 14.4ක්. වැවිලිබෝග වගාව මෙරට ව්‍යාප්ත කිරීමට සිතූ බ්‍රිතාන්‍යයන් 1919 දී ප්‍රථම රබර් ගස මෙහි සිට වූ අතර එම රබර් ගස කේන්ද්‍ර කර ගනිමින් පසු කාලීනව මෙම උද්භිත උද්‍යානය නිර්මාණය වුණා. විධිමත් භූදර්ශන හා උද්‍යාන සැලසුම් වලින්ද පොහොසත් අස්ගිරිය උයන තුල විශේෂිත මල් හා ඕකිඩ් වර්ගද ඇතුළුව ශාක විශේෂ 450ක් පමණ දැකගත හැකියි. උද්‍යානය ඇසුරු කරමින් ගලා යන අත්තනගලු ඔය ජලාශ්‍රිත විවේක හා විනෝද පහසුකම් සංචාරකයන්ට ලබා දෙනවා. ඉතින් ඔබේ මීළඟ සංචාරයෙන් හෝරා කිහිපයක් අස්ගිරිය මල්වත්තට වෙන් කරන්න අමතක කරන්න එපා. කලබලකාරී ගම්පහ නගරයේ සිට විනාඩි කිහිපයක ගමනකින් පසුව නිසංසල පිළිකුත්තුව වනාරණයට පිවිසෙන්නට ඔබට පුළුවන්. ගල්තලාවකින් වියන් බැඳිමේ සෑය ලංකාවේ ඇති එකම මැටි චෛත්‍යයයි. වලගම්බාවන්ට පැන් සෑදූ පොකුණක් මෙන්ම ලංකාවේ සුවිසල්ම සෙල්මුවා බණමඩුවත් පිළිකුත්තුවට අභිමානයක්. මේ දැවැන්ත පුස්වැල දෙවනි වන්නේ සිංහරාජයේ ඇති පුස්වැලට පමණයි. අග්නි නැමැත්තෙක් විසින් මේ ලෙන් පූජා කළ බව ක්‍රිස්තුපූර්ව 3 වන සියවසට අයත් සෙල්ලිපියේ සඳහන් වනවා. පිළිකුත්තුව ප්‍රදේශයෙන් දැනට ගල්ලෙන් 99ක් සොයාගෙන තිබෙනවා. මේ සුප්‍රකට කැවුම් ගලයි. එදා සිංහලයාට ආරක්ෂාවත් මෙදා සංචාරකයාට ආස්වාදයක් ලබා දෙන බැලුම් ගලයි මේ. විධිමත්ව කටාරම් හිටු ගල්ලෙන්හි සැඟව සිට වලගම්බා නිරිඳුන් සේනා සංවිධානය කළ බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. බදුල්ලේ බෝගොඩ පාලම හැරුණු කල ලංකාවේ ඇති එකම ලී පාලම ඇත්තේ පිළිකුත්තුවේ. මහනුවර යුගයට අයත් පිළිම හා විදුසිතුවම් මෙන්ම ලන්දේසි ඉංග්‍රීසි යුගවලදී කළ විහාරාංගද පිළිකුත්තුවේ සුලබයි. අක්කර 500ක් පුරාවට විහිදුණු පිළිකුත්තු වනය ජෛව විවිධත්වයෙන් බොහෝ පොහොසත්. පිළිකුත්තුවේ ඇවිද්දොත් ඔබේ පය දහස් නොව කිලක් වටින්. එන්න, විඳින්න, අදහන්න මේ හිරුබස්නා පළාතේ සංචාරක අසිරිය.